Hello brother, what's going on? සාදරෙන් ආදරෙන් කෑදරෙන් පිළිගන්නා කාර්සෙකට ඔයාලා බලලාද බල්ලෙක් මොකද ස්ටුඩියෝ එක කරන්න කියලා. ඔව් නෑ මම බල්ලෙක් නේ මම සුනකෙක් මම අද රංගලා තියෙනවා ජස්ටින් බීබර් ඉන්දියන් version එක. ඔයාලට පෙන්නන්න රංගලා ඉන්නේ. අපි බලමු ඉන්දියන් version ජස්ටින් බීබර්ගේ අපංකන්සාගේ performance. මම හිතන්නේ නිකන් මු ජස්ටින් බීබර්ගේ අතපය දික් කරා මු ජස්ටින් බීබර් සීන් එකේ ඉන්නේ. ජස්ටින් බීබර්ද ජස්ටින් බීබර්ද ජස්ටින් බීබර්ද ජස්ටින් බාබර්ද කියලා ඔයාලා නමක් දාගන්න. කොහමද මු ජස්ටින් බීබර් කියලා තමයි හිතන්නේ ඉන්නේ. මු ඉන්දියාවේ මු වෙලාවට ලංකාවේ උනේ නැත්තේ. මු ලංකාවේ හැම වුණා නම් මුට කියවලට ගිනි කියලා අතුරු පරම්පරාවෙන් හුයන් කරනවා. ඒ වගේ සක්‍රියටක් මේ ඉන්නේ අපි ලංකාවේ. ලංකාවේ බයින නෙමෙයි. තව ඉන්දියාවේ හොඳ කියන්නේ මු කොච්චර ක්‍රැක් අවුට් වුණත් කැනඩාවට තියලා අනාගතේ හදලා දෙනවා. හරි අපි යන වීඩියෝ එක ඊළඟ බලමු ජස්ටින් බීබර් වැඩ. චංගය. Oh wow. Oh wow. Oh wow. You know you love me. I know you care. Just now when I'm out, I'll be there. You want my love. You want my heart. You will never, never, ever be a fall. No me, I want to never baby. What just brings you? What are you saying? Say there's another reason right in my eyes. My first love, my heart moved first time. Love without a name, baby, baby, oh, like baby, 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 no, baby, baby, අම්මා කොහමද පොඩි බේසියාගේ වැඩ හුලෙන් බකලා වගේ උට ඌ චරිතෙට මොනවා වුණත් සාධාරණයක් කරනවා මචං. දක්ෂතාවය තිබිලා තියෙනවා. මූ පොඩි කාලේ තිබිලා තියෙන ආණ්ඩුව අරවයි. මට තේරෙන විදියට දරුවෙකුට අත්‍යවශ්‍යම මූලික අධ්‍යාපනය මචං. සහ එහි වැදගත්කම මේ වීඩියෝ එක බලද්දී උඹලට තේරෙනවා ඇති. මම දන්නවා ලංකාවෙත් මේ වගේ තරුණයෝ ඉන්නවා මචං. එයාලගේ තොරතුරු අපිට ලබා දෙන්න. මම කැමති ගමින් ගමට ගිහිල්ලා එයාලගේ දක්ෂතාව හඳුනාගෙන මේ වගේ ලෝකෙටම කියන්න. එහෙනම් ගිහින් එන්නම්. අරේ බයි බකාවි පරිස්සමින් ඉන්න ගයිස් නබි ගියා. ටටා බයි.